paper 3 වල special paper 3 එක නැත්නම් අතන paper එක ඇති එක ගන්න. හරි. special paper 3 වල උත්තර ටික ලකුණු කරගන්න MCQ එකේ. එකට දෙක දෙවෙනි උත්තරෙත් ලේසි සාමාන්‍යයෙන් ලකුණු කරන්න තියෙන්නේ 2ට 4 3ට ඕල් හතරවෙනි එක බිම දිගේ විද්‍රවයෙන් පෙරලී පැමිණෙන 0.5 කිලෝග්‍රෑම් ස්කන්ධයක් ඇති බෝලයක් ලෑල්ලක වැදි v වේගයෙන්ම අංශක 90කින් හැරී බිම දිගේ චලනය වේ. මේ විදියට ඇවිල්ලා වැදිලා ලෑල්ලක වැදිලා මේ විදියට යනවා. අංශක 90කින්. ඔය විදියට කියන 45 ගන්න අනිවාර්යෙන් බෙදනවා සමමිතිකව. v වේගයෙන්ම යනවා. ලෑල්ල මගින් බෝලය මත බලය කාලය සමග විචලනය රූපයේ දැක්වේ වීහි අගය වන්නේ. බලය හා කාලය ප්‍රස්ථාරයේ වර්ගඵලයෙන් එනවා ගම්‍යතා වෙනස. හරි. ඩෙල්ටා MV. ගම්‍යතා වෙනස ft වර්ගඵල. ඒතර බලය මෙතන බලන්න ගම්‍යතා වෙනස එන්නේ කොහොමද කියලා. ස්කන්ධය තියෙනවා ස්කන්ධය 0.5යි ඊට පස්සේ ගම්‍යතා වෙනස එන්නේ මේ පැත්තට v ඒකෙන් අඩු වෙන්න ඕන මේ දිශාවට v. කොහොමයි ගම්‍යතා වෙනස? මේ වර්ගඵලය කියන්නේ භාගයයි ආධාරකය 2යි ලම්බ උස 2යි. දැන් මේකේ බලන්න මේ පැත්තට තියෙන v වලින් අඩු වෙන්න ඕන මේ පැත්තට තියෙන v. එකතු වෙන්න ඕන මේ පැත්තට v. දැන් දෛශික එහෙම අඩු කරන්න අපි දන්නේ එකතු කරන්න දාන්න. දිශාව මාරු කරනවා. මේ පැත්තට v දැන් සම්ප්‍රයුක්තය ගන්න තියෙන පුතා. එකතුව කියන්නේ සම්ප්‍රයුක්තය. මූල 2යි v. හරි? එහෙනම් 0.5 වතාවක් මූල 2යි v. අපි දන්නවා මෙයා v නම් මෙයා v නම් සම්ප්‍රයුක්තය මූල 2යි. සමානයි මේකට මේක කැපෙනවා 2යි. මේක 0.5න් බෙදනවා 4යි 4 බෙදීම මූල 2 v මේ ගන්න පුළුවන් 2 වැඩි කිරීම මූල 2 වැඩි කිරීම මූල 2. බෙදීම මූල 2යි මූල 2ට මූල 2 කැපෙනවා 2යි මූල 2ක් කියලා. උත්තරය අංක 4. ඔය අන්තිම පේපර්ස් කරලා බලයල්ලා. එහෙම නැති වුණොත් කෙල වෙලා යයි. හරි? අපි අද පේපර් එක කියන්නේ දැන් අපි පේපර්ස් දැන් ස්පෙෂල් පේපර් 3 4 5 5 වල ලකුණු දැන් ගන්න පුළුවන් ලියපුවාට අනිත් අයට ගෙදර ඉඳන් ලියන්න පුළුවන්. ඒ හැම එකම මාකින් අපි දානවා 4th ස්පෙෂල් පේපර් එක 20යි 23 පේපර් එක නේද? ඒකේ මාකින් එක කොහොමද තියෙනවා ඔයාලා ළඟ? ඒක අපි දාමු. 20යි 23 එකේ මාකින් එක දාන්න. කියලා මම දුන්න ලින්ක් එක. හරි ඊට පස්සේ මම ඔයාලට තව ලින්ක් එකක් දානවා. ඒකේ සියලුම මාකින් පාස් පේපර්ස් ටික ඔක්කොම තියෙනවා. මොඩල් පේපර්ස් ටික දීලා තියෙන්නේ. හරි මම කතා නොකරපු සාකච්ඡා නොකරපු ඒවා ගැන වොරි වෙන්න එපා. හරි මේක ඩිස්කස් කරේ නෑනේ කියන්න එපා. ඩිස්කස් කරපු ඒවා බලන්න. ඩිස්කස් කරපු නැති එකට හේතුවක් තියෙනවා. එච්චරයි අහන්න එපා. හරි මෙහෙම හිතපන් සර්ට් ඒ කොටස් බෑ. ඒ හින්දා ඩිස්කස් කරේ නෑ. හා. එහෙම හිතපන් ඔයා. අවුලක් නෑනේ. ඒ ඩිස්කස් කරපුවා බලන්න එච්චරයි. මම කතා කරපුවා ඒ විභාගෙට. පදාර්ථ යාන්ත්‍රික ගුණ වල ප්‍රැක්ටිකල් එක දෙනවා 39 වෙනි ප්‍රැක්ටිකල් එකේ රසදිය තියෙන නිසා අයින් කරලා තියෙන 40 41 42 හෙට අපි ඒ ඔක්කොම කරනවා. ඒක චකබ්ලාස්. අර කතාවක් දෙන හිතින් යන අය අතින් අල්ලා නවත්තන්න බෑ. ඔය ගියද යන අයට යන්න දෙන්න. දැන් මේක අර උත්තර මාක් කරපු කොලේ ගියා ඉතින් යන අයට යන්න දෙන්න.
ආය වැඩක් නැහැ. බලෙන් තියා ගන්න මේ. පස්වෙනි කාරණා. ඒක අභ්‍යන්තරයේ විභවය නියතයක් විද්‍යුත් ක්ෂේත්‍ර විභවය නියතයක් විද්‍යුත් ක්ෂේත්‍ර තීව්‍රතාවයේ ශූන්‍ය වෙනවා. මේ දවස්වල ඇත්තට මම ඉන්නේ ෆ්‍රී එකේ මට වැඩ අඩුයි. මොකද අලුතෙන් දැන් පේපර්ස් හැදෙන්නේ නැහැ. හැදෙන්නේ නැහැ මම උඩ රිලැක්ස් එකේ දැන් ඉන්න මාසයක් විතර. ඊට පස්සේ තමයි ආයෙ වැඩ පටන් ගන්න. මම සාමාන්‍ය මේ දවස්වල ඇවරේජ් ටයිම් එක පැය 10ක් නිදා ගන්නවා. ඇවරේජ් ටයිම් එක පැය 10ක් නිදා ගන්න. ඊයේ පැය 9ක් විතර නිදා ගත්තා. ඔයාලත් එහෙමද? දෙයියන්ගෙන් පිට ලබන පාර සෙට් වෙනවා අපි. හරි. ඇවරේජ් ටයිම් එක පැය 10ක් අපි නිදා ගන්නවා කොහොම. අපි කියන්නේ මම මේ දවස්වල පොඩ්ඩක් රිලැක්ස් එකේ ඉන්න. හරි ට්‍රිප් යනවා. යගියේ නෑ තාම. ට්‍රිප් ඔක්කොම ඕගනයිස් කරනකොට වාහිනවා ගම් වතුර කරනවා කලිමුත් එහෙමයි. ඒ ස්වභාව ධර්ම කැමති නෑ යන්න එපා කියලා කියන ට්‍රිප්. ලබන දැන් මේ හෙටින් ඔයාලගේ ගෲප් ක්ලාස් එක කරලා ලබන සතිය යනකොට පන්ති ගොඩාක් ඉවර වෙනවා. ඉවරයි ගොඩක් ඒවා දැනටත් ඉවරයි. සමහර ළමයි දැන් ආ එන්න ඕනෙත් නෑ උන්. හරි. එතකොට දැන් ප්‍රොවින්ෂියල් පේපර් එකක් තිබ්බා. ප්‍රොවින්ෂියල් පේපර් එකේ වැඩිම MCQ දැනට වාර්තා වුණේ, ඒ කියන්නේ වැරදි ඒවා නැතුව 40ක්. ඒතර වැඩිම ලකුණු වාර්තා වුණා 86ක්. මේ කියන්නේ මේ ඒවා වාර්තා වුණා ඉස්කෝලේ ගිහින් ලියපු අයගේ නෙවෙයි. ඒවා සෙකන්ඩ් ෂයි තර්ඩ් ෂයි කරන අයගේ ප්‍රොවින්ෂියල් එකට ගියේ නැති අය ලියලා 86ක් වාර්තා වුණා දැනට. හරි. ඒ ළමයාගේ MCQ 40යි තියෙන. ඒ කියන්නේ MCQ 40ක් තියෙනවා කියන්නේ ලකුණු 10ක් කැපෙනවානේ. ඒතකොට 90යි. රචනායකේ ලකුණු 4යි අඩු වෙලා තියෙන්නේ. හරි. එහෙම දැන් ඔයාලා ස්ට්‍රෙස් ගන්න නෙවෙයි කියන්නේ. මේ ප්‍රොවින්ෂියල් එකක් දැන් තිබ්බා. ප්‍රොවින්ෂියල් එක ඇත්තටම බැලුවෙත් නෑ ඒක. බැලුවා. නැත්තේත් නෑ. ඒක විශේෂයෙන් බැලුවේ නෑ. අවශ්‍ය නෑ එහෙම. හරි. ඊට පස්සේ ප්‍රොවින්ෂියල් පේපර්ස්, ස්කූල් පේපර්ස් ගොඩක් ඒවා මම ඔයාලට දාලා තියෙනවා. ගොඩාක් අමාරු නම් විතර අමාරුය කරන්න යන්න ඒවා මාකින් එක ළඟ තියාගෙන නිකන් උඩින් පල්ලෙන් බල බල යන්න එච්චරයි. ඒවා ටයිම් තීතේ කරන්න යන්න එපා. හරි. ඊට පස්සේ එසේ 4කට සෙට් වෙන්න මම හෙටත් කියන විස්තර ටික එසේ 4කට නෙවෙයි 5කට සෙට් වෙන්න. එසේ 5 ප්‍රත්‍යස්ථාය දුෂ්ටාවිතා වෘෂ්ටිකාදතිය උෂ්ණ වස්තු විකිරණය පද ප්‍රකාශ විද්‍යුත් ආචරණය ඒ 6 5 දා මම හදන්නේ. ඒතකොට දෙකක් හදන්න පුළුවන් ඒ. එතනින් එහාට බෑ. අනිවාර්යෙන් එසේ 5කට සෙට් වෙන්න අනිවාර්යෙන් හදනවා. දෙනවල් නැති වෙන්න කියලා 4 සෙට් කරගන්න. ස්ටෑන්ඩ් බයි එකක් මූ බැරි වුණොත් මූ කියලා තව එකක් සෙට් කරගන්න. ඒකලා 5ම හදන්න යන්න එපා 4ක් හදලා එන්න. ඒකත් අර 9 AB 10 AB හදන්න එපා. 4යි තව ආතිනේ දැන් ආයෙනවා. එහෙම එපා. දන්නව නේද? ඒක එකයි A කොටසට හෝ B කොටසට ඈ. හරිනේ? ඒතර A කොටසට හෝ B කොටසට කියනකොට ඒ සිම්පල් නේ කැපිටල් AB තියෙන්නේ. ඒතකොට පළවෙනි එක අරන් ඒක A කොටසට මෙයා කියලා B කොටස හදන්න දෙන්න එපා. ඉතින් A කොටසට හෝ B කොටසට එන්න කියලා එපා ඈ. තේරෙනව නේද? හා. ඒවනම් ඉතින් වෙන්නේ නැති වෙයි. දැන් ඔයාලා පොඩක් පුරු වෙලා ඉන්නේ මේකට පේපර්ස් කරලා වැඩේට සෙට් වෙලා ඉන්නේ. හරි ඊළඟට 6 වෙනි එක වියෝග ප්‍රවේගයේ VE වෙන විට 2යි VE ප්‍රවේගයෙන් පෘථිවි පෘෂ්ඨයෙන් ඉවතට ප්‍රක්ෂේපණය කරන ලද අංශුවක් පෘථිවියේ ගුරුත්වාකර්ෂණ ක්ෂේත්‍රයෙන් නික්මෙන විට පවතින ප්‍රවේගය. මෙතන යන්නේ 2යි VE ප්‍රවේගයෙන් VE ප්‍රවේගයෙන් ප්‍රක්ෂේපණය කරා නම් ගුරුත්වාකර්ෂණ ක්ෂේත්‍රයෙන් නික්මෙනකොට යාගේ ප්‍රවේගය බිඳුවක් වෙනවා. එතන අපි දන්නේ නැහැ ප්‍රවේගය කීයද කියලා. මේ අනන්තේ. එහෙනම් ශක්ති සංස්ථිතිය දාන්න ඕන උතන. ශක්ති සංස්ථිතිය දැම්මොත් අර R කියලා ගමු ඍණ E capital M simple M බෙදීම R මු capital M මු simple M ධන භාගයයි M
දෙකයි v වර්ගය සමානයි. හරි අවසානයේ අනන්තයේ තියෙන්නේ ඍණ g capital M simple M බෙදීම අනන්තය ධන අනන්තයෙන් බෙදෙන මෙතන භාගයයි mv වර්ග. ඔය විදිහට. හරි ලියා ගන්නෝ. එතකොට මෙතනින් යනවා ඍණ g capital M simple M බෙදීම r භාගයයි m මෙතන 4යි v වර්ගයනේ. ඒතර ඒක සුළු වුණාම 2යි v වර්ග. මෙතන බිඳුවක් එනවා අනන්තයෙන් බෙදුනම භාගයයි m කැපෙනවා v වර්ග. m කැපෙනවා හැම එකකම. දෙකයි gm බෙදීම r කියන්නේ වියෝග ප්‍රවේගය. ඔය විදිහට. හරිනේ. මෙතනින් එනවා ඍණ g m බෙදීම r දේවතාවක් v වර්ගය කියන්නේ 2යි g capital M බෙදීම r v වර්ගය බෙදීම 2. හරි. මෙතනින් යන මෙතනින් යනවා මොකද්ද? මෙතන 4යි 3යි 3 බෙදීම 2යි gm බෙදීම හරිනේ. මෙතනින් යනවා v වර්ගයේ බෙදීම 2ක්. මේ තියෙන්නේ ve වර්ගය ආයේ. මූට මු කැපෙනවා 3යි ve වර්ගය. වර්ගමූලය ගත්තම මූල 3යි ve. උත්තරේ අංක 2නේ හදා ගන්න. හරි නේද? සුළු කිරි වැරද්දක් තියෙනවා? මෙතන 4න්
4න් එකක් අඩු කරාම 3යි. එතන දෙකෙන් බෙදලා දෙකෙන් වැඩි කරාම වෙනසක් වෙන්නේ. හරි. හත්වෙනි එක අපි දන්නවා u ප්‍රමාණයක අඩු වේ u ප්‍රමාණයක වැඩි වේ වෙන්න ඕන 7ට 4 7ට 4 ඊළඟ 8 වෙනි ගාන අක්ෂිගෝලයක විස්කම්භය දීලා තියෙනවා අවම බලය කියන්නේ උපරිම නාභිදුර අවම බලය කියන්නේ නාභිදුර හරියටම අක්ෂිගෝලයේ විස්කම්භයට සමාන වෙනවා අක්ෂිගෝලයේ කොහොමද උත්තල කාචයක්නේ බලය ධනාගයක්නේ මෙතන එනවා 40ක් කියලා ඩිසි ඩයොප්ටර 40 ඊළඟ 9 වෙනි ගානට යන්න අවතල කාචයක වස්තුව කොහොම තියෙනවා මේ තියෙන්නේ අවතල කාචයක ඉමේජ් එක අනිවාර්ය වස්තුවට ඉදිරියෙන් හැදෙන්නේ ඒක වස්තුවට වඩා කුඩා උඩුකුරු ප්‍රතිබිම්බය වස්තුවට වඩා කුඩා උඩුකුරු ප්‍රතිබිම්බය හරි. උතර මෙතන කියන්නේ අවතල කාචයක සිට 100 සෙන්ටිමීටර් දුරින් තබා ඇති වස්තුවක ප්‍රතිබිම්බයේ විශාලත්වය වස්තුවේ විශාලත්වය වගේ දෙගුණයක්. කාචේ නාභිදුර පොඩි කේස් එකක් අපි. එතන 1 v ඍණ 1 u සමානයි 1 u. v කින් මෙහෙම ගමු විශාලත්වය දෙගුණයක්. එයා 2x නම් එහෙනම් දුරත් දෙගුණයක් වෙනවා. උතර වස්තුව තියලා තියෙන්නේ දෙක වැඩි කිරීම කොච්චර දුරකින්ද 100. මෙතන 100. උතර මෙතන 200 ගත්තොත් එහෙම වෙන්න බෑ. එතන උත්තල කාචයක් එනවා. ඔතන අවතල කාචයක් වෙන්න බෑ පුතා. ඒක උත්තල කියලා වෙනස් කරගන්න. අවතල කාචයක එහෙම එන්නේ නැහැ. ඒක උත්තල කියලා වෙනස් කරගන්න. එතකොට ඒකට ඕල් දෙන්න හැමෝටම. ඊළඟට 10 වෙනි ගානට යන්න අපි අන්වීක්ෂ දුරේක්ෂ කරලා තියෙන්නේ සරල අන්වීක්ෂක කාචයේ නාභිදුර 15 සෙන්ටිමීටර්. ඇසේ අවිදුර ලක්ෂයට ඇසේ සිට දුර දීලා තියෙනවා. අවම කෝණික විශාලනයක් ලබා ගැනීමට සරල අන්වීක්ෂයක අවම කෝණික විශාලනය එන්නේ
සාමාන්‍ය නොවන සීරු මාරුවේදී ඒක d බෙදීමේ අවම කෝණික විශාලනය එන්නේ සාමාන්‍ය සීරු මාරුවේ. හරි? තේරුණා? එතකොට m කියලා කියන්නේ අවම කෝණික විශාලනය මේක 25යි විෂය දෘෂ්ටි අවම දුර නාභි දුර 15යි පහ බෙදීම 3ක් වෙනවා විශාල. අපි දන්නවා v බෙදීම u කියන්නේ පහ බෙදීම 3. v බෙදීම u කියන්නේ පහ බෙදීම 3. හරි? v කියන්නේ ප්‍රතිබිම්බ දුර 25යි. වස්තුව කොතනද තියෙන්නේ? දන්නේ නැහැ. දැන් එනවා u වලගේ. මේකට 1යි මේකට 5යි 15ක් එනවා. හරි? උත්තරේ 15යි. අංක 2. හරිනේ අනන්තේනේ හැදෙන්නේ. අනන්තේ හැදෙන්නේ. ඒක මෙහෙම හිතන්නත් පුළුවන්. මෙහෙම හිතන්නත් පුළුවන්. ඔහොම හදන්න නැතුව. අවම කෝණික විශාලනය එන්නේ සාමාන්‍ය නොවන සීරු මාරු. සාමාන්‍ය නොවන සීරු මාරුවේ අවසාන ප්‍රතිබිම්බය හැදෙන්නේ අනන්තේ. අනන්තේ හැදෙන්න නම් වස්තුව තියන්න ඕන නාමය. හරි? ඒක ලියන්නකො මෙහෙම දෙවෙනි ක්‍රමය. දෙවෙනි ක්‍රමය. සරල අන්වීක්ෂයක අවම කෝණික විශාලනය ලැබෙන්නේ අනන්තයේදී. අවම කෝණික විශාලනයේදී ලියන්න. කෝණික විශාලනයේදී ප්‍රතිබිම්බය අනන්තයේ සෑදී. ප්‍රතිබිම්බය අනන්තයේ සෑදී. ප්‍රතිබිම්බය අනන්තයේ සෑදීමට නම් ප්‍රතිබිම්බය අනන්තයේ සෑදීමට නම් ප්‍රතිබිම්බය අනන්තයේ සෑදීමට නම් වස්තුව නාභියේ තැබිය යුතුයි. වස්තුව නාභියේ තැබිය යුතුයි. හරි. ඊළඟ 11ට යන්න. රූප සටහනේ පෙන්වා ඇති ඒකාකාර A හා B තැටි දෙකට එකම ස්කන්ධයක් පවතී. C යනු මෙම දෙක සම්බන්ධ කිරීමේ සදා ඇති සංයුක්තයක. පහත් සඳහන් ප්‍රකාශ සලකා බලන්න. A හා B එකම කෝණික වේගයෙන් චලිත වේ නම් C ද එම කෝණික වේගයෙන් චලිත වෙනවා. අවස්ථිති කූර්ණ වෙනස් නේ පුතා. අවස්ථිති කූර්ණ වෙනස්. ඒ දෙන්න එකතු වුණා වෙනම අවස්ථිති කූර්ණයක් එන්නේ. අවස්ථිති කූර්ණය වෙනස් වෙනකොට අනිවාර්යයෙන්ම කෝණික වේගය වෙනස් වෙන එක වැරදි. අක්ෂය වටේ B හි භ්‍රමණ අවස්ථිතිය ඊට වඩා වැඩිය. භ්‍රමණ අවස්ථිතිය කියන්නේ අවස්ථිතිය වැඩි කාගේද? අවස්ථිතිය වැඩි ඒකේ. දුර වැඩිනේ. දැන් භ්‍රමණාක්ෂයේ ඉඳන් තියෙන දුර වැඩි. භ්‍රමණාක්ෂයේ දුර වැඩි වෙන්න ඒකේ අවස්ථිතිය වැඩි වෙනවා. B ගේ නෙවෙයි වැඩි වෙන්නේ. එහෙනම් ඒකත් වැරදි. ABC තුන මතම එකම බාහිර ව්‍යාවර්තයක් යෙදුව විට දී ඇති වේගයක් ලබා ගැනීම වැඩිම කාලයක් ගත වෙන්නේ C ට. ඒක හරි. C ගේ අවස්ථිති කූර්ණ උපරිම වෙනවා. ලියන්න මෙහෙම. භ්‍රමණාක්ෂයේ සිට ස්කන්ධ ව්‍යාප්තිය වැඩි වන විට භ්‍රමණාක්ෂයේ සිට ස්කන්ධ ව්‍යාප්තිය වැඩි වන විට I වැඩි වේ. I වැඩි වේ. හරි. මෙවිට භ්‍රමණය කිරීම අපහසුය.
ලියන්න. A හා B එකතු කළ සෑදූ C හි A හා B එකතු කර සෑදූ C හි අවස්ථිති ගූර්ණය C හි අවස්ථිති ගූර්ණය A හා B ට වඩා අනිවාර්යෙන් වැඩි. A හා B ට වඩා අනිවාර්යෙන් වැඩි. මොකද IC කියන්නේ පුතා කැමරාවෙන් දෙන්න ගන්න IA ධන IB ට. IC සමානයි IA ධන IB. ඒතර C පමණක් සත්‍ය වේ. දොළහනම් බල විභේදනය කරන්න තියෙන 12ට 5 11ට 3 12ට 5 13 වෙනි ගාන ශිෂ්‍යෙක් සරසුලක් කම්පනය කර 350 හර්ට්ස් ගිටාර තතක් සමග අනුනාද කිරීමේදී නුගසුම් 5ක් ඇහුණා. ගිටාර් තත තියෙනවා 350 හර්ට්ස්. එහෙනම් සරසුල එක්ක 350යි 345 හර්ට්ස් නැත්නම් 360 හර්ට්ස්. 355 හර්ට්ස්. ඉටි තවරනවා. ඉටි තවරපුවම සංඛ්‍යාතය අඩු වෙනවා. ඔය ආය සංඛ්‍යාතය වෙනස් වෙන්නේ 5කින්. හරි. ඉටි තැවරූ පසු සංඛ්‍යාතය අඩු වේ. ඉටි තැවරූ පසු සංඛ්‍යාත අඩු වෙනවා. සංඛ්‍යාතය අඩු වෙනවා. මුගේ සංඛ්‍යාත අපි 10කින් අඩු කරමු. 335 හර්ට්ස්. 10කින් අඩු වෙන්න ඕනේ. මුගේ සංඛ්‍යාතය 345. දැන් ආයෙ වැඩේ ගොඩ. ඇයි 10කින් අඩු කරන්නේ? 5කින් අඩු හැබැයි සංඛ්‍යාතය ඒතකොට සමාන වෙනවනේ. 355 5කින් අඩු වුණා 350ක් වෙනවනේ. ඒතකොට නුගසුම ඇහෙන්නේ. හරි. එහෙනම් ඉටි තවරුවා පස්සේ සංඛ්‍යාත අඩු වෙනවා. එහෙනම් දැන් ආයෙ වෙනස බලන්න. ඩෙල්ටා F කියන්නේ 5යි. වැඩේ ගොඩ. මු හරියන්නේ. ඩෙල්ටා F කියන්නේ 15ක් වෙනවා. වෙන්න බෑනේ. මේක හරි. එහෙනම් සරසුලේ සංඛ්‍යාතය 355යි. උත්තරේ අංක 3. හරි 14ට 1 ඊළඟ එක ඔය ඒ අංශුව දශමාය ස්කන්ධයක් කියන එක 14 කියලා ලකුණු කරගන්න 15 කියලා තියෙන්නේ. ඒක 14 වෙන්න ඕන. ඊළඟට 14 කියලා තියෙන එක ඝර්ෂණයෙන්තර සහැල්ලු කප්පියක් කියන එක 15 වෙන්න ඕන.
15ට 4 ඊළඟ 16ට මේ වගේ ටැංකියක් තියෙනවා ජල මට්ටම මොහොම තියෙනවා H කැම්බරින් සිදුරක් තියෙනවා මෙන්න මේ U වල අගේ එන්නේ වර්ගමූල 2GH හරි ඒතර පළවෙනි එක බලන්නකෝ උඩින්ම තියෙන එක V1 කියලා ගත්තොත් 2GH H උසකින් තියෙන්නේ ඊළඟට තියෙන එක 2H උසකින් ඉන්නේ 2G 2H ඒ කියන්නේ මූල දෙක වතාවක් 2GH ඒ කියන්නේ මූල දෙකයි V1 ඊළඟට V3 2G 3H ඒතර මූල 3යි වර්ගමූල 2GH නේ මූල 3යි V1 හරි තේරුණා ඒතර V2 කියන්නේ මූල 2යි V1 ඒතර V2 වර්ගය කියන්නේ 2යි V1 වර්ගය V3 කියන්නේ මූල 3යි V1 3යි V1 වර්ගය කියන්නේ V3 හරිද ඒතර V1 තියෙනවා ඒක සමාන කරන්නේ කොහොමද අපි බලමු මේ දෙක බෙදුවොත් V2 බෙදීම V2 V3 බෙදීම V2 දෙක බෙදීම 3යි 2යි V3 වර්ගය 2යි V3 වර්ගය 3යි V2 වර්ගය කොහොම එන්නේ 2යි V3 හරිද ඊට පස්සේ V2 කියන්නේ මේකනේ 3යි V2 කියන්නේ 2යි V1 වර්ගය එහෙනම් 2යි V3 වර්ගය 3යි V2 වර්ගය 6යි V1 වර්ගය මොන විදියට උත්තරය අංක 2නේ උත්තරය අංක 2 දාලා මේ අසමානතාවය කියලා මෙන්න මේ ටික පුළුවන් වෙනවා මේ ටික මේකත් හරි මෙන්න මේ ටික ගන්න මතක තියාගන්න 16ට 2
17ට 5 18ට 1 18 වෙනි එක හදන්න මෙහෙම නාවිදුර 14 සෙන්ටිමීටර උත්තර කාචයක් වඳුනේ පතුලේ සිට 16 සෙන්ටිමීටර ඉහළින් තබා ඇස කාචය අසල ඇස තබා කාචය තුලින් බලමින් ද්‍රවය බඳුන තුරට ද්‍රවය කැමෙන් එකතු කරන විට එක්තරා ජල මට්ටම එක්තරා අගයක් වූ විට බඳුල පතුලේ තිබූ ඕනම් ලක්ෂ්‍ය වස්තුව පැහැදිලිව පෙනීම පටන් ගනී. ඕනම් ලක්ෂ්‍ය පැහැදිලිව පේන්න පටන් ගන්නවා. පතුලේ තිබූ ඕනම් ලක්ෂ්‍ය වස්තුව පැහැදිලිව පෙනීමට පටන් ගනී. එවිට බඳුන තුල ජල කඳේ උස අහනවා. එතන කාචය මෙතන තියෙනවා. පතිතලා සමාන්තර කිරණ ලෙස ආසන්නයේ යන ඒවා ඇහැට ගියා නම් හරි. සමාන්තර කිරණ ලෙස එන්න නම් මෙන්න මේක නාභිදුරට සමාන වෙන්න. ඒ කියන්නේ 14 සෙන්ටිමීටර වෙන්න ඕනේ. හැබැයි දැන් 16 සෙන්ටිමීටර නේ තියෙන්නේ. 16 සෙන්ටිමීටර තියෙන එක 14 සෙන්ටිමීටර වෙන්න ඕනේ. ඒ කියන්නේ D සෙන්ටිමීටර දෙකක් වෙන්න ඕනේ. සමීකරණය D සමානයි T වතාවක් එක ඍණ එක යට එන්න. හරි. ඒක තාක්ෂ කරන්න හරි. ලියන්න මෙහෙම ඇසට ආලෝක කිරණ සමාන්තරගතව පතිත විය යුතුය. මේ සඳහා ඇසේ සිට 14 සෙන්ටිමීටර දුරින් කාචයේ සිට මේ සඳහා කාචයේ සිට 14 සෙන්ටිමීටර දුරින් වස්තුව තිබිය යුතුය. එනම් දෘශ්‍ය විස්ථාපනය 2 සෙන්ටිමීටර විය යුතුය. 2 සෙන්ටිමීටර විය යුතුය. දෘශ්‍ය විස්ථාපනය 2 සෙන්ටිමීටර විය යුතුය. එහෙනම් දෘශ්‍ය විස්ථාපනය දෙකක් වෙන්න ඕන. T දන්නේ නැහැ. එක ඍණ එක යට n මොයි විදියට. ඒතර මෙතනින් එනවා 2යි මෙතන එකෙන් 3 කාලක් ගියාම කාලයි. T 8. උත්තරය අංක 1. මේකද? දැන් කලින් එක ආය අහන්න එපා. අතීතයේ සිහිනයක් පමණයි සැබෑ සුවඳක් නැහැ කියලා අර සින්දුවකුත් තියෙනවා. දැන් යකෝ ඒක ඔක්කොම සිහිනයක් වෙලානේ දැන් ඒක මැකුවා. මැකුවට පස්සේ ආය යනවා කලින් එක. දැන් පස්සේ මම කියලා දෙන්නම් පේපර් එක ඉවරලා. අපෑදිලි දෙයක් තියෙනවා. ඔය 20 y අක්ෂය v වර්ගය එන්න ඕන. 20 y අක්ෂය v වර්ගය එන්න ඕන.
හරි. එතකොට මෙතන අහන්නේ අපි දන්නවා සරල අනුවර්ති චලිතයක A සමානයි ඔමේගා වර්ග x v වර්ගය සමානයි ඔමේගා වර්ගය a වර්ගය ඍණ x වර්ගය. හරිද? v වර්ගයත් එක්ක a වල වෙනස එන්නේ තුන්වෙනි ප්‍රස්ථාරේ. එතන v වර්ගය වෙන්න ඕන y අක්ෂය. එතන මෙතන x වර්ගයට දැම්මොත් ඔමේගා වර්ගය a වර්ගය ඍණ v වර්ගයෙන් එන්නේ ඔමේගා 4 වෙනි බලය වෙදී a වර්ගය වගේ එකක් එන්නේ. ඊළඟට theory 21කට 3 22කට 3 සංඛ්‍යාත වෙනස් වෙන්නේ නැහැ. 23ට විදුලි සෝපානයක් මගින් P වස්තුවක් එල්ලලා තියෙනවලු. සෝපානයේ නිශ්චල ඇති විට විතතිය E නෝට්ලු. සෝපානයේ පහළට චලිත වන ප්‍රවේගයේ කාලය සමග වෙනස් වීම දීලා තියෙනවා. අර ඉස්සල්ලාම ත්වරණය වෙනවා. ත්වරණය වෙනකොට මොකද වෙන්නේ? ආතතිය වැඩි වෙනවා. ආතතිය වැඩි වෙනකොට විතතිය වැඩි වෙනවා E නෝට්ට වඩා. 23 මම සාකච්ඡා කරන්නේ. 21ට 3 22ට 3 19ට 2 ත්වරණය වෙනකොට විතතිය ආතතිය වැඩි වෙනවා විතතියත් වැඩි. ඒක අපි කරලා තියෙනවා. ඒකාකාර වේගයෙන් යනකොට ආතතිය අර E නෝට්ම තමයි විතතිය වෙන්නේ. ආතතිය බරට සමානයි. ඊළඟ මන්දනය වෙනකොට ආතතිය අඩු වෙනවා. ඒතර විතතියත් අඩු වෙනවා. උත්තරය අංක 3. 24ට 2 363යි. බර්නූලි දාන්න. එතන තියෙන ඇසැම්පීඩ්‍ය ද්‍රවයක් කියලා. ඇසැම්පීඩ්‍ය නෙවෙයි ඒක අසම්පීඩ්‍ය වෙන්න ඕන. සමහරවිට ඒ හින්දා හදන්න බැරි වෙනවා. ඇසැම්පීඩ්‍ය ද්‍රව නැහැ. අපි ඒක හදමු 12 24. මේක ඇත්තට මට අර පේපර් එක ආවා. පේපර් එක ආවට සමහර දේවල් ප්‍රූෆ් හරියට බලන්න බැරි වුණා. ඒතකොට ඒක ප්‍රූෆ් බලන්න බැරිව අන්තිමට රූෆ් වෙලා තියෙන ඔක්කොම. MCQ වැඩිපුරක් දීලා. හරි. අපි පොඩි බ්‍රේක් එකක් කරන් ඊළඟ 26 පේපර් එක පටන් ගන්නවා. 27 උන්ට නම් දැන් කොහොමද වැඩ පටන් ගන්න තියෙන්නේ? උන්ගේ ලබන සතියේත් එක්සෑම් එකක් තියෙනවා. ඒතකොට වැඩිම ලකුණු තියන අයට අපි තෑග්ගක් දෙනවා. වැඩිම ලකුණු තියන ළමයට තව අමාරු ගාණක් දෙනවා. ඒකනේ තෑග්ග. මම භෞතික දේවල් දීලා වැඩක් නැහැ. තව අමාරු ගාණ තව පේපර් එකක් දෙන්න හදාන වරෙන් කියලා. ඌ ඒතකොට ඒක try කරනවා. අපි එහෙමයි තෑග්ග දෙන්නේ. 24 X වලින් නලයට ඇතුළු වන දුෂ්ට්‍රාවී නොවන ඇසැම්පීඩ්‍ය ද්‍රවයක්ලු. ඇසැම්පීඩ්‍ය ද්‍රවයක් අනවරතව y දක්වා ගලාගෙන යනවා. X වලින් ඇතුළු වන ශීඝ්‍රතාවය දීලා තියෙනවා. ඝනත්වය දීලා තියෙනවා. අරස්කඩ වර්ගඵල දීලා තියෙනවා. x හා y අතර පීඩන වෙනස ආසන්න වශයෙන් අහනවා. එතකොට දැන් අපි ඔකට බර්නූලි දැම්මොත් එහෙම px ධන භාගයයි රෝ vx වර්ගය ධන rg h vy ධන භාගයයි රෝ vy වර්ගය ධන hy. ඔන්න ඔය විදිහට එනවා පුතේ. සත් දීලා තියෙනවා. එතකොට අපි x කියන එක බිඳුව කියලා ගමු. x කියන උස බිඳුව කියලා ගමු. px ධන භාගයයි රෝ vx වර්ගය දන්නේ නැහැ. මෙතන බිඳුව. py ධන භාගයයි රෝ vy වර්ගය. එතකොට මෙතනින් එනවා ඝනත්වය 10යිනේ. රෝ 4යි 10 4 වැඩි කිරීම 48 වැඩි කිරීම 10 ඍණ 2. හරි. එහෙනම් px ඍණ py සමාන වෙනවා රෝ බෙදීම 2යි
vy වර්ගය ඍණ vx වර්ග ධන 400 4800 ඔය විදිහට අලියා ගන්නකෝ. ඊට පස්සේ සන්තන්නේ ප්‍රවාහ සමීකරණය දාලා vx vy අතර සම්බන්ධතාවයක් ගන්න. දැන් සන්තන්නේ ප්‍රවාහ සමීකරණය දාන්න. එහෙම දැම්මොත් a වල x වල වර්ගඵලය x වල ප්‍රවේගය y වල වර්ගඵලය y වල ප්‍රවේගය x වල වර්ගඵලය 3යි x වල ප්‍රවේගය x වල ප්‍රවේගය හොයාගන්න පුළුවන් මෙහෙම. ශීඝ්‍රතාවයේ q කියන්නේ a වතාවක් v. x වලට දානවා පුතා 1.5 වැඩි කිරීම 10 ඍණ 4යි ශීඝ්‍රතාවය තරස්කඩ වර්ගඵලය x වල 3යි v හොයන්න පුළුවන් 5 වැඩි කිරීම එතන 0.5යි නාය 11ක් මෙහෙට යනවා. ඔන්න x වල ප්‍රවේගය 5 වැඩි කිරීම 10 ඍණ 5යි. ඒ ප්‍රවේගය මෙතෙන්ට ආදේශ කරන්න 5 වැඩි කිරීම 10 ඍණ 5යි. ඒ y කියලා කියන්නේ 2.5 වැඩි කිරීම 10 ඔක අංක 1ට ආදේශ කරන්න. අංක 1ට ආදේශ කරොත් px ඍණ py සමාන වෙනවා පුතේ රෝ 10යි 10 බෙදීම 2 5යි vy 1.25යි 10 ඍණ 5යි ඍණ 5 වැඩි කිරීම 10 ඍණ 5යි. මේකේ වර්ගය මේකෙත් වර්ගය වුණා 10 ඍණ 10යි. මේකෙත් වර්ගය මේක 10 ඍණ 10යි. ඕක ධන 4800 උපු වගයක් වෙනවා නේ. මෙතන කියනවා 500ක් 10 ඍණ 10යි 25න් 1.25 වැඩි කිරීම 1.25 1.25 වැඩි කරන්න වර්ගඵලය 3 වැඩි කිරීම 10 ඍණ 4යි. ඒකනේ
ඇයි කීවේ නැද්ද? 0.5ක් නෑ දෙන්නේ V1. 0.5ක් නේ. එතකොට මෙතන එන්නේ 0.125 නේද? ප්‍රවේගය 0.125ක් නේද එන්නේ? එතකොට මෙතන ප්‍රවේගය එනවා 0.125 වර්ගය. මෙතන 5 වර්ග. එහෙනම් 500යි. මේක අපි අඩු කරමු මෙහෙම. මේක දැන් ඍණාගයක් එනවා. ඔන්න ඒ ඍණාගය එන්නේ අනිවාර්යෙන් p y වල පීඩනය වැඩි. ඍණාගය ඉස්සරහට ගත්තාම 5 ඍණ 0.125යි 5 ධන 0.125යි. ධන 4800. එතන එනවා ඍණ 500 3.75යි නෑ 4.875. අනේ මෙතන 0.5 වර්ගයෙන් 0.5. මෙතන 0.5. මෙතනින් එනවා 0.4.875යි වැඩි කිරීම 0.6.2.5යි 0.5න් අඩු කරන්න ඕන 5යි 7යි මෙතන 0.375යි. ඊට පස්සේ ඔකට 4800 එකතු කරන්න. අර 4800 හරිද බලන්න. h රෝ හරි මෙතන 48යි. මෙතන 4.8 එනවා. 480. නැත්තම් උත්තරේ වරදිනවා උතරනේ. 480. මෙතන ඍණාගයක් එන්නේ. මෙන්න මේක සුළු කරලා ගන්න බලන්න පුතා. ඒක 4.8 කියලා වෙනස් කරගන්න. මේක සුළු කරන්න බලන්න. 480 ඍණ කීයද එන්නේ? 117යි ආසන්න වශයෙන්. ඒක 363යි නේ. තුන්සිය අට තුනයිනේ. විසි තුන උත්තරේ 2. ඊට පස්සේ ඊළඟ ගානත් ඕල් දුන්න හින්දා ගාන අයින් කරා. මොකද 24ට පස්සේ ආයේ 23 24 තියෙනවා. එහෙනම් 23 24 ගාන අයින් කරලා එනවා 25 ඉඳන් තමයි පටන් ගත්තා. හරි. එතන ඒක අයින් කරලා ලකුණු දා ගන්නකොට ඈ. ඒ දෙකට ලකුණු ඇඩ් කරලා නැහැ. ඒ කියන්නේ දැන් තමයි ඒක වෙනස් වෙන්නේ. ඔයාලගේ ලකුණු දීලා ඇති සමහර විට. දැන් තමයි ඒවා වෙනස් වෙන්නේ. 25 එක්තරා ශබ්ද විකාශන යන්ත්‍රයක සිට කිසියම් දුරකින් සිටින පුද්ගලයෙකු වෙත දැනෙන ධ්වනි තීව්‍රතා මට්ටම ඩෙසිබල් 100යි. එම පුද්ගලයාගේ වේදනා දේහිරි අගයට සමාන ධ්වනි තීව්‍රතා මට්ටමක් දැනෙන පරිදි ක්‍රියාත්මක කළ යුතු සර්වසම ශබ්ද විකාශන යන්ත්‍ර සංඛ්‍යාව. වේදනා දේහිරි ඩෙසිබල් 1යිනේ. නෑ ඩෙසිබල් 10 12යි වේදනා දේහිරි. වේදනා දේහිලිය ඩෙසිබල් කීයද?
බීටා සමානයි මෙහෙම නෙන්නේ 10යි ලඝු 10 පාදේ i බෙදීම i නෝ වේදනා දේහලිට අදාළ ඩෙසිබල් ගාන මෙතන එකක් වෙන්න ඕන. මේක සම්මතා කියන්නේ. ඩෙසිබල් 120යි. හරි. ඒතර ඩෙසිබල් 100 තියෙන එක ඩෙසිබල් 120ට අරන් යනවා. ඩෙසිබල් 20කින් වෙනස් වෙනවා. අර වගුවට යන්න. ඩෙසිබල් වෙනස මෙතන i2 බෙදීම i1. මේක 10යි නම් 10යි 100යි නම් 20යි. එහෙනම් යන්ත්‍ර සංඛ්‍යාව 100යි. මේක 10 3ක් නම් ඩෙසිබල් ගාන 30කින්. මේ තියෙන්නේ වේදනා දේහලිය වර්ග මීටර වොට් එකයි. ඩෙසිබල් එකයි නෙමෙයි. වැරදුනා. වේදනා දේහලියට අදාළ dB ගණන ඩෙසිබල් ගණන 120. අර වගුවෙන් වන් ෂොට් ගන්න එතනින් එහා. ආ හිතන්නත් එපා අනිත් ඒවා ගැන. ඒවා හිතන්න විවාහයෙන් පස්සේ. අර භූමිකම්පාවක තීව්‍රතාවයත් ඔය වගේ තමයි. රිෂ්ඨ පරිමාණයගේ දෙකකින් වැඩි වෙනකොට 100 ගුණයකින් වැඩි වෙනවා 10 දෙකකින්. මතකද දන්න? රිෂ්ඨ පරිමාණය 10යි ලඝු නෑනේ නිකම්ම ලඝු. ලඝු 10 පාදයට i බෙදීම i නෝ. රිෂ්ඨ පරිමාණයගේ 3කින් වැඩි වෙනකොට 10 3යි. හවෙනි ගාන පුද්ගලයෙකුට රියොප්ටර කියන්නේ සෙන්ටිමීටර් කීයද 50යි අනිවාර්ය අවතල කාචයක්. ඔන්න බලන්නකෝ p කියන්නේ ඍණ එකට f නේ ඍණ 2යි ඍණ එකට f කියන්නේ භාගයයි මීටර් එහෙනම් f අවතල කාචයක් නාභිදුර ධනාගයක් කියන්නේ සෙන්ටිමීටර් 50යි. ඩයොප්ටර 4යි නම් සෙන්ටිමීටර් 25යි 100 නේ බෙදෙන්නේ. අවතල කාචයක් නම් අවිදුරු දෘෂ්ටිකත්වයේ උඩ සෙන්ටිමීටර් 50 තමයි තියෙන උපරිම දුර. වඩාත් පැහැදිලිව දැකිය හැකි වස්තුන් තැබිය හැකි දුර අවිදුරු දෘෂ්ටිකත්වය කියන්නේ මොකද්ද? ළඟ පේනවා දුර පේන්නේ නැහැ. හරි. එහෙනම් සෙන්ටිමීටර් 50ට එහායින් පේන්න ඕන. සෙන්ටිමීටර් 50ට එහායින් ළඟ පේනවා දුර පේන්නේ නැහැ. පොඩ්ඩක් ඉන්න. ඇස් කණ්ණාඩි නොමැතිව ඔහුට වඩාත් පැහැදිලිව දැකිය හැකි වස්තුන් තබා ඇති දුර වන්නේ අවතල කාචයක් නියොදන්නේ. අවතල කාචයක් යොදන නම් අවිදුරු දෘෂ්ටිකත්වය. එහෙනම් ඌට පේන දුරම ලක්ෂය කීයද? සෙන්ටිමීටර් 50. එතන පොඩි අවුලක් තියෙනවා. මෙතන ඔය ඍණ 2යි ඩයොප්ටර නේ ධන 2යි ඩයොප්ටර එන්න ඕන. ධන 2යි ඩයොප්ටර. ධන 2යි ඩයොප්ටර ආපුවම ඔක දූර දෘෂ්ටිකත්වය වෙනවා. හරි. එතකොට 1යට v ඍණ 1යට u සමාන 1යට f. 1යට v උට පේන්නේ නැහැ. දැන් u වස්තුව 25කින් තියෙන්නේ. වස්තුව 25කින් තියෙන. ප්‍රතිබිම්බේ කොහෙද තියෙනවද දන්න 25ක දුරින් තියෙනවා පැහැදිලිව පේනවා. v කියන්නේ මෙතන එනවා 50.
v 50ක් එනවා පුතා. ධනනේ වඩාත් පැහැදිලිව දැකි වස්තුන් ලබා ඇති දුර සෙන්ටිමීටර් 50යි. ඇස් කන්නට නොමැතිව සෙන්ටිමීටර් 50ක් පේනවා. ඔතන ධන 2යි ඩයොප්ටර කියලා වෙනස් කරගන්න. ඔන්න ඒකට ලකුණු දාගන්න කමන්නේ. යකෝ ඒකේ ලකුණු එනවනේ සෑහෙන. අසාර්ථක ප්‍රශ්න පත්‍රය. මට ඒකට සමාව දෙනව නේද ඔයාලා? නෑ? එහෙනම් කවන්නේ. එහෙනම් හෙට පන්ති නෑ. හෙට පන්ති නෑ. උදේම දාන ඔන්ලයින් සියලුම පන්ති පැවැත්වේ. 27 වස්තුවක කෝණික ප්‍රවේගය කෝණික විස්ථාපනය සමග ඔය ඔමේගා තියෙන්නේ. පාත පරිදි වෙනස් වේ. කාලය සමග කෝණික ප්‍රවේගය වෙනස් වන අයුරු. බලමු අපි. මතක තියාගන්න වේදනා දෙහෙලියට අනුරූප තීව්‍රතා මට්ටම ඩෙසිබල් 120යි කියලා මතක තියාගත්තත් කමන්න. ශ්‍රව්‍යතා දෙහෙලියට අදාළ තීව්‍රතා මට්ටම කීයද? 0යි. හරි. අයියර 10 ඍණ 12 10 ඍණ 12 මෙතන 10 පාදේ එකනේ එන්නේ. ඒක ලියා ගන්නකෝ. ශ්‍රව්‍යතා දෙහෙලියට අදාළ තීව්‍රතා මට්ටම 0යි. ශ්‍රව්‍යතා දෙහෙලියට අදාළ තීව්‍රතා මට්ටම 0යි. වේදනා දේහෙලියට අදාළ තීව්‍රතා මට්ටම මට්ටම 1 ඩෙසිබල්. වේදනා දේහෙලියට අදාළ තීව්‍රතා මට්ටම 1 ඩෙසිබල්. ද 120 ඩෙසිබල්ද? 120යි. එහෙනම් 1යි කියලා ලිව්වේ. 120 ඩෙසිබල්. මේ දැන් කිව්වේ කමතක. ඔය ආයෙ කරන්න. දැන් ඔය මොලේ තැම්පත් වෙන මතකය කෙටි කාලීන මතකයක්. ගෙදර ගිහිල්ලා ආයෙ ඔය ප්‍රැක්ටිස් කරන්න. එතකොට එනවා මධ්‍ය දිගු කාලීන වචනේ හරියට දන්නේ නැහැ මම දැන් වචනේ දැම්මේ ඒ වගේ ටික පොඩි කාලයක් තියෙන්නේ. හරි දවස් හරි දෙකයි සතියක් තියෙන්නේ. හරි ඊට පස්සේ ඊට අනුරූප ගණන් හදලා පාස් පේපර්ස් ටික කරලා රිවිව්ස් ටික බලලා වැඩේ කරන්න. එතකොට තමයි මොලේ ඔක තැම්පත් වෙන්නේ. නැත්තම් කොච්චර දැඟලුවත් ඔවා මතක හිටින්නේ නැහැ. ඒක තමයි ඇත්ත. හරි ඒක තමයි මගේ පන්තියාව කියලා එහෙම පාස් වෙන්නේ නැහැ. ඒ විදිහට වැඩ කරේ නැත්තම් කියලා වෙනවා. කරන්න දෙයක් නැහැ. හරි මොනව කරන්නද ඉතින්? කෝණික ප්‍රවේගයේ කෝණික විස්ථාපනයත් එක්ක වෙනස් වෙනවා. බලමු. ආරම්භයේ නිශ්චලව තියෙන්නේ. ඔමේගා වර්ගය සමානයි ඔමේගා නෝට් වර්ගය දන 2යි ඇල්ෆා තීටා. ඔමේගා නෝට් 0යි න 2යි ඇල්ෆා තීටා. හරි හරි නෙමේ. y වර්ගය සමානයි x kx ඔහොමනේ තියෙන්නේ. y වර්ගය සමානයි kx වෙනකොට කොහොම එන්නේ ප්‍රශ්න? හරි දැන් ආන කෝණික ප්‍රවේගයේ කාලයත් එක්ක කොහොමද වෙනස් වෙන්නේ කියලා. දැන් බලන්න මේක 2යි ඇල්ෆා 2යි ඇල්ෆා කියන්නේ මේ y වර්ගය සමානයි kx. කෝණික ප්‍රවේගයේ වර්ගයක් එක්ක ගත්තොත් කොහොමද එන්නේ? θ මේ පැත්ත. හරි වර්ගයක් එක්ක ගත්තොත් y සමාන mx. ඔන්න. k නියතයි. y වර්ගය එකක්. එතනින් නම් ගොඩ දාන්න බැරි වෙයි වගේ. කාලය සමග කෝණික ප්‍රවේගය කොහොමද වෙනස් වෙන්නේ කියලා අහනවා. බලමු අපි ඔමේගා වර්ගය කියන්නේ 2යි ඇල්ෆා තීටානේ.
ආරම්භයේ නිශ්චලයිනේ. තීර සමානයි මෙහෙම සමීකරණයක් කරනවා s සමානයි ut ධන භාගයක් kt වර්ග. මෙතන කියන ඔමේගා නෝට් t ධන භාගයයි ඇල්ෆා t වර්ග. ඔමේගා නෝට් බිඳුවයිනේ. නම් දෙවතාවක් දෙක ඉලක්කම කැපෙනවා ඇල්ෆා වර්ගය t වර්ගය න ඔමේගා නෝට් වර්ග. එහෙනම් ඔමේගා සමාන ඇල්ෆා t. ඇල්ෆා වර්ගය t වර්ගය. ඔය විදිහට. ඔමේගා සමාන ඇල්ෆා t. දැන් ඇල්ෆාට මොකද වෙන්නේ? උත්තරේ ඇල්ෆා නියතයි කියලා ගන්න බෑ. හරි ඒක බලමු පොඩ්ඩක් කොහොම තියන්නකෝ. ඊළඟට 21ට උත්තරේ අංක 4 එන්නේ. හැබැයි මම ඒක අයින් කරා. අර ගාණක් වැරදි නිසා 21 කියන එක වැරදිලා ඇවිල්ලා තියෙන්නේ එතෙන්ද. 21 කියලා 15 තියෙනවනේ. 15 තියෙන උත්තරේ අංක 4 එන්නෝ. ඒක කොහොමද ගන්නෙ? ඒක ගන්න මෙහෙම මම කියලා දෙන්න නිකමට වගේ 21 කියලා තියෙන ඔය 15න් කොහෙටවත් නැති ගාණක්. ඒක දෙන්න ගැලපෙන්නේ නැති. එතන වෝල්ටේජතාවය දීලා තියෙන්නේ උඩ අග්‍රයට. උඩ අග්‍රය කියන්නේ දැන් අපි දන්නවා ඍණ ප්‍රතිපෝෂණයක් තියෙන්නේ. ඔතන තියෙන ඍණ ප්‍රතිපෝෂණයක්. ඒතර මේක ධන මේක ඍණ. මෙන්න මේ අග්‍රයට දීලා තියෙන්නේ. V නෝට් බෙදීම Vin කියන්නේ එක ධන RF බෙදීම Ri. එක ධන RF කියන්නේ 20යි. මෙතන 1යි 21යි. 21යි. V නෝට් ගන්නෙ නැහැ Vin 4යි. ඒතර කීයක් දෙන්නේ V නෝට්? 84ක් එනවා. හැබැයි 84ට යන්න විදියක් නැහැ. සප්ලයි වෝල්ටේජ් එක ධන 10යි ඍණ 10යි. සංතෘප්ත වෙනවා 10යි. හරි 10යි සංතෘප්ත වෙනවා. නමුත් V නෝට් සෙට් සමානයි ආසවන්න වශයෙන් ධන හෝ ඍණ V නෝට් නම් 10යි වෝල්ට් කියලා. මෙයාගේ යන්න බෑ. සංතෘප්ත වෙනවා. විසි හතට W සමානයි ඇල්ෆා t. ඇල්ෆා නියතයිද? ඔය ඇල්ෆා නියතයක් කියලා ගත්තොත් නම් උත්තරේ 2 එන්නේ. 27 දාගන්න උත්තරේ 2 කියලා. විසි 8 වෙනි ගාන. ජලය පිරි නලයකට ඉහළින් සංඛ්‍යාත F වූ සංඛ්‍යාත යුත් ස්වරයන් නිකුත් කරන ලබන ලවුඩ් ස්පීකරයක් තබා ඇත. කරාමය තුලින් ජලය ඉවතට ගලා යාමට සැලැස්වූ විට ජල මට්ටම y1 උසක් අඩු වූ විට හා y2 උසක් අඩු වූ විට අනුනාද අවස්ථා ඇති වුණා. හරි. ඒ කියන්නේ අනුයාත අනුනාද අවස්ථා. ඒ දිගවල් අතර වෙනස අනිවාර්යෙන් ලැම්ඩා බෙදීම දෙකට සමාන වෙනවා. එච්චරයි. අනුයාත අනුනාද අවස්ථා දෙකක් අතර දුර ලැම්ඩා බෙදීම දෙකට සමානයි. එහෙනම් y2 ඍණ y1 ලැම්ඩා කියන්නේ v බෙදීම 2යි f. එහෙනම් f කියන්නේ මොකක්ද? ධ්වනි ප්‍රවේගය නා. ධ්වනි ප්‍රවේගය එන්නේ 2යි f වතාවක් y2 ඍණ y1. උත්තරය අංක 3. කියන්න. අනුයාත අනුනාද අවස්ථා දෙකක් අතර දුර ප්‍රමාණය අනුයාත අනුනාද අවස්ථා දෙකක් අතර දුර ප්‍රමාණය සෑම විටම උඩුවකට අනුරූප වේ. උඩුවකට වරාන්න තුල ලැම්ඩා බෙදීම දෙකට සමාන වේ. උඩුවක දිගට සමාන වේ. උඩුවක දිගට සමාන වේ. හරි.
ඊළඟ 29 ආයෙක් බිම සිට ඊතලයක් විදින්නේ බිම් මට්ටමේ සිට සමාන h උසක පිහිටි වලලු කරා යන පරිදි දුනුආයගේ උස නොසලකා හරින්නයි. සමාන h උසකින් පිහිටි වලලු දෙකක් කරා යනවලු. ඊතලයේ නිදාස් කළ මොහොතේ සිට තප්පර 1කට පසු වලල්ල හරහා යනවා. මෙතන තප්පර 1යි. ඊට තප්පර 1කට පසු දෙවනි වලල්ල හරහා යනවා. මෙතන තප්පර 2යි. h උස කොච්චරද කියලා අපෙන් අහනවා. හරි. මම මේ පැත්තට තියෙන ප්‍රවේගය u කියලා ගන්නම්. මේ පැත්තට තියෙන ප්‍රවේගය v කියලා ගන්නවා. හරිද? ඊට පස්සේ උසවල් සමානයිනේ. කාලයක් දන්නවා, ත්වරණයක් දන්නවනේ. s සමානයි ut ධන භාගයක් at වර්ගය. උස h v කාලය 1යි ඍණ 5යි කාලය 1යි. දෙවෙනි අවස්ථාවේ v කාලය 2යි ඍණ 5යි කාලය වර්ගය 4 ඍණ 20ක් එක්ක. හරි. ඔය දෙක එකතු කරන්න. එකතු කරන්න එපා. v පළවෙනි එක දෙකෙන් වැඩි කරලා මේකට එකතු කරා නම් හරි 3යි h. පළවෙනි එක දෙකෙන් වැඩි මේකෙන් අඩු කරන්න. එතකොට එනවා h. පළවෙනි එක දෙකෙන් වැඩි කරානේ කැපිලා යනවා. එතකොට මෙතනින් එනවා 10ක්. කොහොමත් අර 25 බැජ් එක කියන්නේ සෑහෙන්න අපි අර 23 බැජ් එක වගේ තමයි. සෑහෙන ෆිට් එකේ ඉර බැජ් එකක්. 23 බැජ් එකේ කෙල්ලෝ වැඩි හිටියේ නෑනේ. කෙල්ලෝ එක දෙන්නයිද කොහොමද හිටියේ? ඒත් අන්තිම දවසේ කෙල්ලෝ 3 දෙනෙක් විතර ආවා. නැත්තම් සාමාන්‍ය කෙල්ලෝ දෙන්නයි එක්කනයි එහෙම. අය කොල්ලෝ ටික හොඳ ප්‍රතිඵල දැම්මා බහුතරේ. දැන් තාම කැම්පස් යන ඔන්න ගිය සතියේ එකෙක් ගිහිල්ලා ආය ආවා. උඩ නම් බෝට්ටු මං හිතන්නේ 20ක් විතර ආවා. අරයට මෙහෙට ඇවිල්ලා දැන් අන්තිමට රුහුණ සයන්ස් ෆැකල්ටි සෙට් එක. හරි. ඌ දැන් ඊ ආවා. ආවා කියන්නේ මං හිතන්නේ නිවාඩු වෙන්නේ නැති උන. මේ නිවාඩු දන්නේ නැහැ. ඉරිදානේ. ඉරිදා නිවාඩු කොහොම. ඒකේ සෑහෙන්න ගියා. ඉතින් ඒතර මම 25ත් බලාපොරොත්තු වෙනවා. ඒ වගේ හොඳ ප්‍රතිඵල හැම එකම ගොඩ යන්න ඕන. හරි. හැම එකම ගොඩ යන්න ඕන. පුළුවන් උඩරිම වැඩ කරලා තියෙන 25ට වඩා
බරපතල වැඩතෝකයක් කරා. තියරි නම් කොහොමද ඉතින් අපි කරනවානේ. පේපර් ක්ලාස් එකේ බරපතල ලෙස වැඩ කරා. බලන්න. හරි. අපි අර නිකන් මෙහෙම මෙවර එක එක නම් දැම්මේ නැති වුණාට අපි පේපර්ස් කරා. අපි අර එක එක නම් දැම්මේ නැහැ. උනට පේපර්ස් ටික කරගෙන යනවා තාම. වැඩ ටිකත් ඉවරයි. හරි. ඒතර විභාගෙට එන මේවා කරනවා කියලා වෙනම පේපර් සෙට් එහෙම නැහැ. අපි පේපර් සෙට් එකම බලන්න. ඒ ඕවරෝල් ගත්තම සෑහෙන දෙයක් ඒ ඔක්කොම වගේ තියෙන විභාගෙට එනවා. ඕවරෝල් ගත්තම. පේපර් එක ගත්තම ඒ ඔක්කොම වගේ අපි කලින් කරලා තියෙන ඒ වගේ ගණන් අපි ගොඩක් කරලා තියෙනවා. හරි. එහෙනම් නිකන් අර ළමයි අන්තිම මාසෙත් ගන්න ඕන හින්දා මේ විභාගෙට එන ටික මේ මාසේ තමයි කරන්නේ. එහෙම නැහැ. අපි මුලින් ඉඳන්ම කරන්නේ විභාගෙට එන ඒවා තමයි. හරි. ඒ හින්දා අර මාකටිං කරන්න ඕනේ. ඒ වුණාට නිකන් අර අසික්කිත විදියට ඒ මාකටිං මගේ ළඟ කොහොමත් නැහැ. නෑනේ. එහෙම දැන් මම টয়ලට් එකට යන ගම ඒකත් වීඩියෝ කරලා දානවා දාන්නේ. ඒක টয়ලට් යනවා. දැන් එහෙමත් දානවා යකෝ. මම දැක්කර එක පන්තියක් මැඩම් නටනවා, ටික්ටොක් කරනවා. පේපර් ක්ලාස් පටන් ගන්නවා. ඒක ඕන නටන්න ඕනද? හරි. කොල්ලොනයි යයි හැබැයි මේ පන්තියට. එච්චර වයසකුත් නැහැ මන්නේ. මටත් යන්න හිතුවේ නැත්තේ නේ ටික්ටොක් එක දැක්කම. ඉතින් ඔය තත්ත්වෙට ටියුෂන් ඇවිල්ලා තියෙනවා චාටර් තත්ත්වෙට. හරි කොට ගවුමක් එදගෙන මැඩම් ඩාන්ස් එකක් දානවා. පේපර් එකක් අතේ තියාන මෙහෙම කර. ලොකුට නේ ඩාන්ස් කරන්න ටිකක්. හරි. ඔහොම කියලා අපිට ඩාන්ස් කරන්න වෙයිද දන්නේ. කොට කලිසමක් ඇඳගෙන. මේ තත්ත්වෙට ටියුෂන් ඇවිල්ලා ඒක එච්චර. තව එක මැඩම් කෙනෙක් හිටියා නේද? YouTube channel එකේ ගොඩාක් subscribersලා වැඩි වෙලා. ටීවී එකටත් ගෙන්නවා යකෝ ටීවී ප්‍රෝග්‍රෑම් එකකට. පොණ්ඩේ කඩා දාගෙන පොණ්ඩේ කඩා දාන. එහෙම කරනවා මෙහෙම කරනවා. ඉවරයි දැන් ටියුෂන් කරන්නේ. එහෙම කරන්න බෑ යකෝ මේක. මේකේ භාවනාවක් වගේ මේ කරන්න ඕන දෙයක්. අරුන්ගේ දැහැන් විදිනන පන්ති වලට කියපුවා. එහෙම කොහොමද කරන්නේ? හරි. එහෙම කරන්න බෑ මේක ආතල් එකේ යන්න ඕන වැඩක්. හරි ලොකු ගේමක් මේක. හරි. බල බොරු කියලා හිතනවා මං ඒ TikTok එක අද වෙන්නන මටම ලැජ්ජයි ඒක වෙන්නන්න. හරි මම අපේ මේ ගෑණිටත් කතා කරලා වෙන්නවා යකෝ මේ බලපංකෝ. හරි. තමුසලට පෙන්වන්න ඒක. අපේ සබ්ජෙක්ට් නෙවෙයි. හරි. අපි ඉන්ටර්වල් එක කරන් යමු. අය 30 වෙනි ගාන බලන්නකෝ. වයි T1 ආතතියට හා T2 ආතතියට යටත් කළ සර්ව සම තන්තු දෙකක් එකවර කම්පණය කළ විට ආරම්භයේදී T1 විශාලයි T2 ලු. එතකොට අපි දන්නා F සමානුපාතිකයි T T1 වැඩි කියන්නේ සංඛ්‍යාතයත් වැඩි වෙනවා. ඔය විදිහට. තන්තු වල ආතතිය වෙනස් කළ විට නුගසුම් සංඛ්‍යාතය නොවෙනස්ව පවතින බව නිරීක්ෂණය කරන ලදී. මේ පිළිබඳ පහත් සඳහන් ප්‍රකාශනින් සත්‍ය වන්නේ. එතකොට දැන් නුගසුම් සංඛ්‍යාතයක් එනවනේ F1 රින් F2 කියලා. ඕක 10යි කියලා හිතමුකෝ අපි. එතකොට දැන් අපි හිතමු මේක 210යි මේක 200යි. 10යි හර්ට්ස්. දැන් ආය 10යි හර්ට්ස් එන්න නම් මූ වැඩි කරන්න ඕන. 220 අපි 230 රින් 220. හරි? ඔය විදිහට. එතකොට මොකද්ද කරන්න ඕන? මෙයත් වැඩි කරන්න පුළුවන් මෙයත් වැඩි කරන්න පුළුවන්. හරි? බලමු අපි මොකක්ද දැන් වෙන්නේ කියලා. එතකොට ඔය කියන විදිහට සමානුපාතිකයිනේ. සමානුපාතිකයි කියන්නේ මෙයත් වැඩි කරන්න පුළුවන් මෙයත් වැඩි කරන්න පුළුවන්. එකක් නියතව තියලා බලමු. T2 මෙතන T2 නියතව තියලා T1 වැඩි කරාම මේ පරතරය වැඩි වෙනවා. හරියන්නේ නැහැ. පරතරය වැඩි වෙනවා. හරියන්නේ නැහැ. වැඩි කරනවා එක දෙන්නා වැඩි කරනවා එක දෙන්නව අඩු කරනවා. එහෙම නැත්නම් T2 වැඩි කරනවා. දැන් මේ හිතන්න මෙයා මෙහෙම දැන් මෙයා 210යිනේ මූ වැඩි කරාම 220 වෙනවා. එතකොට හරියන්නේ. මෙයා වැඩි කරා මෙයාගේ ආතතිය වැඩි කරා මෙයා 220 වෙනවා. 220 වුණාම 220 න් 210ක් අඩු කරාම 10යි. ඒක හරි. එහෙනම් B කියන එක හරි. දෙකම වැඩි කරන්න ඕනේ. එහෙම නැත්නම් දෙකම අඩු කරන්න. දෙකම අඩු කරනවා දෙකම වැඩි කරනවා පරතරය 10ක් වෙනවා. එහෙම කොහොමත් පුළුවන්. නැත්නම් මෙයා වැඩි කරනවා ඒ පරතරය ආය 10ක් වෙනවා.
මෙයා විතරක් වැඩි කරලා හරියන්නේ නැහැ. මෙයා විතරක් වැඩි කරොත් මෙයා නියතයි. මෙයා වැඩි වෙනවා කියන්නේ නුකුසුම් සංඛ්‍යාතේ වැඩි වෙනවා. ඒතර උත්තරේ අංක 5. උත්තරේ අංක 5 එන්නේ. BCD පමණක් සත්‍ය වේ. ඊළඟ 31 වෙනි ගාන. වායුගෝලීය උෂ්ණත්වය සෙල්සියස් අංශක 30ක් වූ විටදී එහි සාපේක්ෂාර්ථතාවය 150යි. සාපේක්ෂාර්ථතාවය 150යි. සෙල්සියස් අංශක 30 දී හරි. එතකොට P 30යි මේක P. මේක අංක 1. ඊළඟට සෙල්සියස් අංශක 35ට යනවා. සෙල්සියස් අංශක 35 දී අපි දන්නේ නැහැ. RH කියන්නේ P35. ඒ වෙලාවේ පීඩනය P dash වැඩි කිරීම C. සෙල්සියස් අංශක 35 දක්වා ඉහළ නැංගාලු ජල වාෂ්ප අමතර එකතු වීමක් හෝ ඉවත් වීමක් සිදු නොවේ. ඒදී සංවාපි 35 දී සංවාපි දීලා තියෙනවා. 35 දී වායුගෝලයේ සාපේක්ෂ ආර්ද්‍රතාවය අහම. හරි. ඒතර දැන් උෂ්ණත්වය වැඩි කරපුවම අපි දන්නවා මෙතන එනවා P1ක්. මේක P dash කියලා ගමු. අනිවාර්යෙන් P dash වැඩි Pට වඩා. දැන් උෂ්ණත්වය වැඩි කරපුවම වාෂ්ප පීඩනය අනිවාර්යයෙන් වැඩි වෙනවා. හරි. ශීඝ්‍රයෙන් වැඩි වෙනවා වාෂ්ප පීඩනය. එහෙනම් P dash Pට වඩා වැඩි. ඉස්සර ලියා ගන්නවා. එක කියලා දාන්න ඕනේ. ඔක ලියා ගන්න. හරි. එතකොට P dash වැඩි P dash වැඩි Pට වඩා. හරි බලමු අපි. එතකොට P dash බෙදීම 35 අපි දෙකම නිකන් P 35ෙන් බෙදමු. මෙතන P 35. හරි. P dash බෙදීම P 35 කියන්නේ RH බෙදීම 100. මෙතන P බෙදීම P 35.
හරි. P කියන එක අපි දාගත්ත එක P කියන එක අරගෙන දානවා මේක. RH එක අපි 100ට කියලා ඔහොම ගමු. අයිවරනේ. ප්‍රතිශතය ඕන. අනේ ප්‍රතිශතය කමන්න තියමු. මෙතන 100ට 100. P කියන එක ගන්න පුළුවන් 150යි මෙතන. P30 අංග 1 කියලා ගමු අංග 1. බෙදීම P35. P35 වුණු තිය. උතර උත්තරේ එන්නේ මේ 100ට මේ කැපෙනවා. RH ප්‍රතිශතය අනිත් පැත්තට යනවා. 50යි P30 බෙදීම P35. උත්තරේ අංක 2. හදාගන්න. හරිද? හරි බලන්න 32 වෙනි ගාන. රූපයේ දැක්වෙන පරිදි සුමට තිරස් තලයක් මත කැපිටල් M ස්කන්ධයක් තබා එය මත සිම්පල් M ස්කන්ධය රඳවා තිබේ. දැන් සිම්පල් M ට දකුණට තියුණු ආවේගයක් දෙනවා. ඒක ක්ෂණිකව මු අදිනවා මෙහෙම. ක්ෂණිකව අදිනවා. දකුණට තියුණු ආවේගයක් දෙනවලු. දකුණට මෙහෙට දෙන්නේ ආවේගය මෙහෙට දෙන එක නැති වෙනවා ක්ෂණිකව. ඒත් එක්කම ඝර්ෂණ බලයක් එනවා. ඝර්ෂණ බලය ඔහෙට මෙයාගේ ඝර්ෂණ බලය මෙහෙට. දකුණට තියුණු ආවේගයක් දෙන්න. හරි. ඔය විදිය. ඒක ඒ ආවේගය දෙන්නේ කැපිටල් M. ඒක හදා ගන්න දැන් කැපිටල් M ට දකුණට තියුණු ආවේගයක් දෙයි කිය. කැපිටල් M ට. සිම්පල් M ට නෙවෙයි කැපිටල් M. ආවේගය ක්‍රියා කිරීමෙන් සුළු වේලාවකට පසු දැන් ආවේගය මේ පැත්තට ක්‍රියාත්මක කරන ආවේගය ඉවරයි. වන් ෂොට් ආවේගය දුන්නා දැන් ආවේගය නැහැ අයින් වෙලා තියෙන්නේ. මෙහෙම දකුණට තියුණු ආවේගයක් දෙනවා. එතකොට නෑ හරි සිම්පල් M ට තමයි. ඒක සිම්පල් M. ඒක හදා ගන්න සිම්පල් M තමයි. කැපිටල් M නෙවෙයි සිම්පල් M ඈ.
සිම්පල් m ට දකුණට තියුණු ආවේගයක් දෙනවා. ආවේගය ක්‍රියා කිරීමේ සුළු වේලාවකට පසු සිම්පල් m ට සාපේක්ෂව කැපිටල් m හි ත්වරණය. එතකොට මෙයා මේ පැත්තට දකුණටනේ තියුණු ආවේගයක් දෙන ආවේගය ඉවරයි දැන් බලය මෙහෙට මේ පැත්තට ත්වරණය ඒකයි මේ පැත්තට ත්වරණය ඒ දෙකයි කියලා ගමු. හරි. ඒතර සිම්පල් m ට දානවා f සමාන m ඒක බලය μmg ඝර්ෂණ බලය μr මෙතන එයාගේ ස්කන්ධ. ඒතර μg μmg μr නේ f සමාන μr rmg ට සමාන. කැපිටල් m ට දානවා f සමාන m කැපිටල් m ට මේ පැත්තට දානවා. ඒතර එයා මත බලයත් මේ f හරි μmg f කියන්නේ μmg කලින් අපි ඒක ගත්තා m මෙතනින් එනවා ඒ දෙක කියන්නේ mu simple mg බෙදීම capital M. එතකොට සාපේක්ෂ ත්වරණය ගත්තම දෙන්න ප්‍රතිවිරුද්ධ හින්දා ඒක තන ඒ දෙක ප්‍රතිවිරුද්ධ දිශාවට තියෙන ත්වරණ එකතු වෙනවා. සාපේක්ෂ ප්‍රවේග ගණිත ප්‍රතිවිරුද්ධ දිශාවට තියෙන ප්‍රවේග එකතු වෙන්නේ. ඒ වගේ ප්‍රතිවිරුද්ධ දිශාවට තියෙන ත්වරණ එකතු වෙනවා. එහෙනම් මෙතනින් එනවා mu g ධන μmg බෙදීම කැපිටල් M. μg එක එළියට ගත්තම උත්තරේ අංක 2. හරි ඊළඟට 33ට යන්න. ඝන ඉටි සිම්පල් m ස්කන්ධයක් තාපය ලබා දීමෙන් ද්‍රව අවස්ථාවට පත්කොට සිසිල් වීමේදී ලබාගත් සිසිලන වක්‍රයක් රූපයේ දැක්වේ. ඉටිවල විලයනයේ විශිෂ්ට ගුප්ත තාපය L Q හා R ලක්ෂදී සිසිලන වක්‍රයට ස්පර්ශක අනුක්‍රමණයන් දීලා තියෙනවා. හරි. G1 සමානයි G2 බලමු අපි. QR සලකන්නකෝ. QR සලකපුවම දැන් මෙහෙමනේ තියෙන්නේ. මේ අවස්ථා විපර්යාසය. අපි දන්නවා අවස්ථා විපර්යාසයේ උෂ්ණත්වය වෙනස් වෙන්නේ නැහැ. එහෙනම් Q වල උෂ්ණත්වය R වල උෂ්ණත්වයට සමානයි. ඒ කියන්නේ Q වල සිසිලන ශීඝ්‍රතාවය R වල සිසිලන ශීඝ්‍රතාවයට සමානයි. හරි ලියන්න මෙහෙම Q හි උෂ්ණත්වය සමානයි Q හි උෂ්ණත්වය සමානයි කැපිටල් R හි උෂ්ණත්වය බැවින් QR පරාසය තුල එකම ශීඝ්‍රතාවයකින් තාපය හානි වේ. QR පරාසය තුල එකම ශීඝ්‍රතාවයකින් QR පරාසය තුල එකම ශීඝ්‍රතාවයකින් තාපය හානි වේ. හරි. දැන් Q සමානයි මෙහෙම එන්න එතකොට
Q සමානයි වරහන් ඇතුළේ ලියන්න K වතාවක් theta r ඉන්න theta r. හරි. ඕකම ලියන්න පුළුවන් MC delta theta dot නේ. Q dot කියන්නේ තාපහානීමේ ශීඝ්‍රතාවය. මෙහෙම දාන්න. Q dot සමාන මේක එපා. Q dot සමානයි ඔන්න ඔය විදිහට. ඔහොම දාන්න පුළුවන්. ශීඝ්‍රතාවයෙන් තාපය හානි වෙන්නේ. එකම ශීඝ්‍රතාවයෙන් තාපය හානි වෙන්නේ. ඇයි හේතුව? මෙතනත් ද්‍රවයිටි මෙතනත් ද්‍රවයිටි තියෙනවා. Q dot කියන්නේ K නියතයි A නියතයි. theta රින theta r කොහොමද නියතයි උෂ්ණත්වය නියත නිසා. වරහන් ඇතුලේ ඒක ලියන්න. හරි. එකම ශීඝ්‍රතාවයකින් තාපය හානි වෙනවා. වරහන් ඇතුලේ ඒක ලියන්න. ඊළඟට යන්න මෙතෙන්ද. තවද Q dot සමානයි MC delta theta බෙදීම delta t. මෙතනින් තියෙන්නේ solid එක. ඉටි ඝන ඉටි. M ස්කන්ධ ඒකමයි. මෙතන ඝන තත්වයේ තියෙන CS මෙතනින් එනවා සිසිලන ශීඝ්‍රතාවය G1 solid නම් G2 මෙතන තියෙන්නේ සිසිල් වීම නේ සිසිලන වක්‍රයක් හරි solid නම් G2 එතකොට M මෙතන C liquid එක තියෙන්නේ G1 සිසිලන ශීඝ්‍රතාවය M සමානයි G1 බෙදීම G2 අසමානයි මොකද මේවා සමාන නැහැ විශිෂ්ට තාපධාරිතා අසමානයි නේ මේ වගේ විශිෂ්ට තාපධාරිතා අසමානයි ඒ හින්දා මේවා සමාන වෙන්නේ නැහැ පුතා ඝන සහ ද්‍රවනේ G1 අසමානයි G2 ඔය විදිහට පොඩ්ඩක් කල්පනා කරලා හදන්න ඕන ගණන් ඒත් G1 කියන්නේ G1 කියන්නේ ඝන පරිදිනේ ඕ හරි එතකොට B කියන එකත් වැරදි ඒක ඉපතර එනවා ඝන හිටි වල විශිෂ්ට තාපධාරිතාව දැන් මෙතන තියෙන්නේ ඝන මේක සිසිල් වෙනවා නේ සිසිල් වෙනවා නම් මේක ද්‍රවය මේක ඝනය මෙතන ඝන හිටි වල ඝන G1 හරිනේ මේක හදා ගන්න පොඩ්ඩක් ඉන්න මේක G2 Q dot මේ තියෙන්නේ Q dot ඝන මේ Q dot ද්‍රව මේ තියෙන Q dot ඝන කියන එක පැහැදිලිද සිසිල් වෙනවා කියන්නේ ඉති දිය වෙලා තියෙන ඊට සිසිල් වෙනකොට ඝන බවට පත් වෙනවා හරිනේ Q dot ද්‍රව තමයි නම් මේ තියෙන්නේ G1 එතන සිසිලන ශීඝ්‍රතාවය මේ ලක්ෂයේදී ස්පර්ශකයේ අනුක්‍රම මෙතන Q dot ඝන ඒ කියන්නේ පුතා Q dot ද්‍රවයිටි සමාන වෙනවා Q dot ඝන ඉටි ද්‍රව ඉටි වල විශිෂ්ට තාපධාරිතාව හරිනේ ඔන්න ඔය විදිහට එනවා. ඒතකොට M කතන්දර ටික හරි ඔතනින් යනවා. ලියා ගන්න. මේකත් දාගන්න ප්‍රස්තාව. විසිල් වෙන ගමන් තියෙන. ඒතර B ත් හරි C ත් හරි.
හරි. 34ට 3 34ට 3 35ට 2 36ට 4 37ට 2 38ට 3 39ට යන්න 39ට 4 උත්තරේ එන්න ඕන. බලන්න 39 නොයදුණු සහ එකයි එල්ලූ දුනු නියත පිළිවෙලින් k සහ 2යි k වන දුනු දෙකක් මගින් සිම්පල් m ස්කන්ධයේ යුත් වස්තුවක් සුමට පෙට්ටියක බිත්තිවල රූපය පරිදි ඈඳා තිබේ. පෙට්ටිවල බිත්ති අතර පරතරය. පෙට්ටියේ බිත්ති අතර පරතරය 3l. ඒ කියන්නේ දුනු ඇදිලා නැහැ. දැන් පෙට්ටිය එක් බිත්තියක් කරා යන පරිදි සිරස් අක්ෂයකට ඔමේගා කෝණික ප්‍රවේගයෙන් චලිත කරනවා. එතකොට දැන් මෙතන මේ සිරස් අක්ෂය වටා ඔමේගා කෝණික ප්‍රවේගයෙන් චලිත කරනකොට මෙයා ඉවතට විසි වෙන try කරනවා. මේක සම්පීඩනය වෙනවා. මේක සම්පීඩනය වෙනවා. දැන් බිත්ති අතර පරතරය වෙනස් වෙන්නේ නැහැ නේ කොහොම. එතකොට මෙයා ආරම්භක මට්ටමේ ඉඳන් r දුරකට ඇදෙනවා. ඇදෙන දිග r in l. r in l. ඒත් එක්කම මෙයා සම්පීඩනය වෙනවා r in l. දැන් මෙයා මේ පැත්තට r in l ඇදෙනවා නම් මෙයා සම්පීඩනය වෙනවා r in l. එතන මෙහෙම මෙහෙට බලයක් එනවා. ඇදෙනකොට මෙහෙට බලයක් එනවා. මෙයා සම්පීඩනය වෙනකොට ආයෙ මෙහෙට බලයක් එනවා. ඒ කියන්නේ මේකේ දිග වැඩි වෙනකොට මේකේ දිග ඒ සමාන ප්‍රමාණයකින්ම අඩු වෙනවා. හරි? ඔක ඇඳගත්තත් කමක් නැහැ. ඇඳ ගන්න. ତර එක් දුන්නක දිගේ වැඩිවීම අපි කියමු වම්පස දුන්නේ දිගේ වැඩිවීම වම්පස දුන්නේ දිගෙහි වැඩිවීම සමාන වෙනවා දකුණු පස දුන්නේ දිගෙහි අඩුවීම වම් පස දුන්නේ දිගේ වැඩිවීම දකුණු පස දුන්නේ දිගේ අඩුවීමට සමාන වෙනවා. එහෙනම් මේ දිශාවට අපි යනවා f සමානයි m f එක m හරි ඒතර m කියන්නේ අර r නේ mr ඔමේගා වර්ගය f එක කියන්නේ k වතාවක් r in l දිගේ වෙනස් වීම මේක 2යි k වතාවක් r in l mr ඔමේගා වර්ගය ඔතනේ උත්තරේ මෙතනින් 3යි kr එනවා kr 3යි kr 3යි kl
3යි k වතාවක් r in l බෙදීම m r ඔමේගා වර්ග. අපෙන් අහන්නේ r හියගේ නේ. r හියගේ හොයන්න වෙනවා. r හියගේ හොයන්න වෙනවා kr ඍණ kl 2යි kr 3යි kr 3යි k සමානයි mr ඔමේගා වර්ග. මෙහා පැත්තට අරන් ගියොත් 3යි kl 3යි kr ඍණ m ඔමේගා වර්ග. උත්තරය අංක 4. හරි 40ට 4 40ට 4 41ට 42ට 1 43ට 4 44ට 3 45ට 1 46ට 1 47ට 2 48ට 2 49ට 4 50ට 3. හරි ඒ වගේ සාකච්ඡා 49 බලන්නකො. වස්තුන් දෙකක් තිරසට θ1 හා θ2 ආනතව එකම ප්‍රවේගයෙන් ප්‍රක්ෂේපණය කරනවලු. පළමු වස්තුව එළඹෙන උස දෙවන වස්තුව එළඹෙන උස මෙන් දෙගුණයක්. එතකොට පළමු වස්තුව h1 නම් දෙවෙනි එක 2h2. h1 කියන්නේ මෙතනින් එනවා v1 වර්ගය sin වර්ගයේ θ1 බෙදීම 2g. දේවතාවක් v2 වර්ගය නොය විදියට. ඔක සුළු කරපුවාම sin θ1 දේවතාවක් sin θ2. හරි. වර්ගමූලය වර්ගය එන්නේ නේ. වර්ගමූලය ගත්තොත් මේ උත්තරය යන්නේ කොහොම එන්න වර්ගය එන්න ඕනේ. ඒකට ඕල් දෙන්න. හරි අපි මෙතනින් පස්සේ දැන් මේක මේ රෙකෝඩින් එක මෙතන ඉවරයි. මේක දාන්න paper 4 වල MCQ විවරණය නැත්නම් part 2 කියලා දාන්න. හරි. paper 4 කියලා MCQ විවරණයයි කලින් අපි ගත්ත විවරණය දෙකම එකට දාලා අපි හදමු. මැසේජ් එක දාන්න. අපි තව ටිකකින් past papers ගණන් ටිකට යමු. ඔයාලට මීට අමතරව තව මේක ගැටලු තියෙනවා නම් අහන්න මම පර්සනලි කියලා දෙන්නම් ඒවා.